කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් ආවා රසම මෙනු එකක් අරගෙන. ඉතින් රෑ කෑමකට ගැලපෙන මෙනු එකක් තමයි මම අරගෙන ආවේ. මොන කරන්නත් කලින් කේක් එකක් තිබුණා, ඒක හදලා ඉවර කරලා තමයි කෑම හදන්න පටන් ගත්තේ. කොහොම හරි ඉතින් ඩෙසර්ට් එකට මට මුකුත් හදන්න බැරි වුණා. අපි අයිස්ක්‍රීම් ගේනවා කියලා තමයි ඉතින් තීරණය කරගෙන හිටියේ. අයිස්ක්‍රීම් විතරක් මදි නිසා ජෙලි එකකුත් මම හදාගත්තා. ඉතින් මම කිව්වනේ රෑ කෑමක් තමයි මම ලෑස්ති කරගන්න කියලා. ඉතින් මෙනු එක තමයි කහබත් හදලා, චිකන් කරි එකක් හදලා, අලකිරි හදී, සැරට සම්බෝලයක් එහෙම හදලා, තව කැට සලාදයක් හැදුවා, පපඩම් බැද්දා, පිට්ටු තියෙනවා, තව පාන් ගත්තා. ඉන්දියාප්පයි කඩලටුයි අම්මා මට හදලා ගෙනත් දුන්නා. ඉතින් ඔයාලට මම අද සම්පූර්ණ චිකන් කරි එක හදන රෙසිපි එක අරගෙන එනවා. ඉතින් චිකන් ටික කලින්ම සෝදලා සීසන් කරලා තියාගත්තත් ඒක ලේසි නිසා. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඕනේ. මම මේ ටික අවශ්‍ය දේවල් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා අවශ්‍ය කෙනෙක් බලන්න. දැන් මේ ඔක්කොම ටික හොඳට බ්ලෙන්ඩ් කරලා හොඳ පේස්ට් එකක් විදිහට හදා ගන්න ඕනේ. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා අර අපි හදාගත්ත පේස්ට් එක ඒකට දාලා හොඳට තෙම්පරාදු කරගන්න ඕනේ. මේක තෙම්පරාදු වෙනකොට හොඳ සුවඳක් එනවා. ඒ සුවඳ එනකොට අපි මේකට එකතු කරගන්න ඕනේ මිරිස් කුඩු, පහේ කුඩු, ගම්මිරිස් කුඩු, ඒ වගේම කහ කුඩු, මිරිස් කුඩුයි, පහේ කුඩුයි, ගම්මිරිසුයි වලට ඇති තරම බලලා එකතු කරගන්න. මම අද චිකන් අරන් කිලෝ 1.5ක් වගේ. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රමාණය තමයි මම එකතු කරගන්නේ. දැන් මේ දේවල් ටිකත් හොඳින් තෙලේ බැදෙනකොට තමයි අපි චිකන් ටික එකතු කරගන්නේ. චිකන් ටික එකතු කරලා හොඳට අර පේස්ට් එක ගෑවෙන්න චිකන් වල මේ කලවම් කරලා ඉවර වෙලා අපි ටික වෙලාවක් වහලා තියනවා. වතුර මුකුත් එකතු කරන්නේ නැහැ. තෙලෙන් විතරක් තැම්බෙන්න. දැන් මේ ටික වෙලාවකට පස්සේ ආයෙත් අපි හොඳට කලවම් කරන්න ඕනේ. ඉතින් මම චිකන් එක හදන අතරතුරම අල ටිකක් තියාගන්නවා. එතකොට ඒකත් තැම්බෙනවනේ. චිකන් එක විනාඩි 10ක් 15ක් විතර තෙලෙන් තැම්බුණාට පස්සේ වතුර පොඩ්ඩක් එකතු කරගන්න ඕනේ. වතුර ටිකක් එකතු කරගන්නේ චිකන් වලනුත් වතුර උරන නිසා. දැන් බලන්නකෝ දැන් මේ මම වතුර පොඩ්ඩක් එකතු කරේ. එනකොට අර වතුර ගොඩක් උණලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාලට පුළුවන් අවශ්‍ය පමණ ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරලා ටික වෙලාවක් තියලා ලිප ඔෆ් කරගන්න ඔයාලට පුළුවන්. දැන් බලන්නකෝ චිකන් එක හැදෙන අතරතුරේම මට අල ටිකක් තැම්බිලා ඉවරයි. දැන් අපේ චිකන් කරි එක හැදිලා තමයි තියෙන්නේ. ඒ වුණාට අද මගේ මෙනු එකට තියෙන දේවල් වලට හොදි ටිකක් ඕනේ හින්දා මම තව වතුර ටිකක් එකතු කරලා හොදි ටිකක් වැඩි කරලා හදා ගන්නවා. දැන් මම මේ හදන්නේ අල ටික හදාගන්න. අල කිරි හොදනේ හදනවකෝ. ඉතින් හොඳට උකු පොල් කිරි දාලා තමයි අල කිරි හොදි එක හදාගන්න. එතකොට රස හොඳට වැඩි. ඉතින් මම ඔයාලට අල හදන එක නම් ගේන්නේ නැහැ. මම දැන් පිට්ටු එකත් හදා ගන්නවා. පිට්ටු හදන්න ගන්නේ කඩේ තියෙන ඉන්දියාප්ප පිටි. පිට්ටු එකට හොඳට පොල් ලුණු දාලා අනලා තියා ගන්නවා. මොකද කඩේ කෑම ගන්න පටන් ගත්තාම තමයි පිට්ටු ටික හදන්න හිතන් ඉන්නේ. එතකොට රස්නේ පිටින් ගන්න පුළුවන්නේ. රස්නේ පිටින් කනකොට තමයි ඉතින් පිට්ටු රස. අර නිමුනහම රස නැති වෙන හින්දා කැට සලාද එකයි සම්බොල එකයි හදන එක නම් මම ඔයාලට අරගෙන ආවේ නැහැ. ඉතින් ඉක්මනින් ඒ ටික කරගත්තා. ඉතින් අද මෙනු එකේ තිබෙන මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාලට හිතන දේ පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ට්‍රීමාර්ට් ක්‍රියේෂන් අපිත් එක්ක අලුතෙන් එකතු වුණු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ඉක්මනින් අලුත් බ්ලොග් එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.